මෙන්න මේ වගේ super soft moist brownie එකක් හදාගන්න. ඉතින් මෙන්න මේ recipe follow කරන්න. ඉතින් මේක ඇවිල්ලා London fudge moist brownie එකක්. ඉතින් අනිවාර්යයෙන්ම recipe හරියටම හරි method එක බලලා හදාගන්න සුපිරියක්. ඉතින් මේ තියෙන්නේ London fudge brownie එකේ ingredients ටික. ඉතින් මේක විශේෂයි. fudge cake වගේ මේක fudge brownie එකක්. normal brownie එක නෙමෙයි, ගොඩක් විශේෂයි. ඉතින් මෙතන තියෙනවා coffee, espresso, brown sugar, white sugar, sea salt, vanilla essence, milk chocolate, dark chocolate, and cocoa powder and flour, egg. ඉතින් ඉක්මනට මෙයම රෙසිපි එක කරගන්න. ඉතින් මුලින්ම බටර් එක මෙල්ට් කරගන්න ඕනේ. මෙල්ට් කරගන්න කියන්නේ මේක බටර් එක ඔයිල් එකක් වෙනකම් ඔයගොල්ලෝ කුක් කරගන්න ඕනේ. ඉතින් මම පෙන්නන්නම් ඒක කරගන්න ලේසිම විදිය. කාලය ඉතුරු කරගන්න ඕන හින්දා මේක මෙල්ට් වෙන්න තියලා අපි යමු එග් එක මික්ස් කරගන්න. ඉතින් එග් එක මික්ස් වෙන දාලේදී ගානට මේක රෙඩි වෙනවා. white sugar, brown sugar, බය වෙන්න එපා. ingredients ටික මම දාන්නම් වීඩියෝ එක අන්තිමට type කරලා ඔක්කොම ටික. ඉතින් එග් එකට sugar දාපු ගමන් ඕගොල්ලෝ mix කරගන්න. දාලා තියන්න නම් එපා. මොකද එග් yolk එක separate වෙනවා. ඉතින් මේක ෆෝම් එකක් වෙනකම් වද්දන්නේ නැහැ. මේක sugar එක melt වෙනකන් තමයි mix කරගන්න. සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර. මෙන්න මේ වගේ slow speed එකේ sugar එක melt වෙන්න තියාගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේක අතින් උනත් mix කරගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පේනවා egg එක mix වෙන අතරතුරේ butter එකත් ready වෙනවා. ඉතින් මෙන්න මේ ගානට ආවට පස්සේ තව ටිකක් වෙලා cook කරගන්න මේක golden brown color එක එනකම්. මේ butter oil එකෙන් තමයි ඔයගොල්ලෝ chocolate එක melt කරගන්නේ. අන්තිමට ඔයගොල්ලන්ට light brown color අඩිය මිදලා තියෙනවා. ඒ තමයි butter එකේ තියෙන fat එක. ඉතින් මේ fat එක ඔයගොල්ලෝ දාගන්න එපා. butter එකේ oil එක විතරක් තමයි අපි chocolate melt කරන්න අරගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා butter එකේ කිසිම සද්දයක් නැහැ. ඔන්න fat එක burn වෙලා අඩියට මිදලා තියෙන්නේ. ඉතින් ඔන්න butter oil එක ඔන්න clear වෙලා ඔයගොල්ලන්ට පේනවා දැන්. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලන්ට butter එක ලිපෙන් අයින් කරගෙන chocolate එක mix කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් ඉස්සෙල්ලා සද්දය ආවේ ඒ fat එක burn වෙන සද්දේ. ඉතින් ඔන්න හරි clear butter oil එකක් තියෙනවා මෙතන. let's go chef. ඉතින් මේක live video එකක් විදිහටම දෙන්නම් ඔයගොල්ලන්ට. ඉතින් මම දැන් milk chocolate එකට dark chocolate ටිකක් දාගන්නවා. දාලා මේ butter එක මෙන්න මෙහෙම shape එකේ chocolate එක mix කරගන්න දාගන්න. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ තියෙන්නේ fat එක තමයි මේ අඩිය burn වෙලා තියෙන්නේ. ඉතින් මේක නිකම්ම clean කරගන්න පුළුවන් වතුර ටිකක් දාලා තියන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට shape එකේ chocolate ටික melt කරගන්න. ඉතින් මේකටම තමයි ඔයගොල්ලෝ coffee එක දාන්නේ. මේ තියෙන්නේ අපි use කරන්නේ coffee espresso. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් Nescafe කිසිම ප්‍රශ්නයක් නැහැ. මිලිලීටර 10ක් තියෙනවා මෙතන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් sugar එක melt වෙලා තියෙන්නේ. හැබැයි egg එක foam එකක් වගේ වද්දලා නැහැ. ඉතින් මේකටම තමයි අපි vanilla essence එකක් දාගන්නේ. melt කරගත්තු chocolate එක දැන් cool down වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන sea salt වලින් භාගයක් දා ගන්නවා chocolate එකට. ඊටු ටික තියාගන්න brownie එක උඩින් දාන්න garnish එකට. ඉතින් ඔයගොල්ලෝ chocolate එක mix කරගන්න මෙන්න මෙහෙම egg එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ chocolate එක butter දාලා melt කරපුව ගමන් රස්නේ පිටින්ම දාන්න එපා. මොකද ඒ රස්නේ පිටින් දැම්මොත් egg එක cook වෙනවා chocolate එකේ රස්නේ. ඉතින් ඒ හින්දා තමයි නිමින්න දීලා දාගන්නේ. මෙන්න මේ වගේ mix එකක් තමයි ඔයගොල්ලන්ට එන්නේ. ඊට පස්සේ අපි add කරනවා මෙතන තියෙන්නේ cocoa powder පිටි. ඉතින් මේ ටික හොඳට හලලා තියෙන්නේ අපි. මේ ටික combine වෙන්න
හොඳට ස්පැටුලා එකෙන් ෆෝල්ඩ් කරලා මික්ස් කරගන්න. බ්‍රවුනි එක බේක් කරන්න ගන්න ප්‍රේම් එකේ ඉතින් ඔයගලන්ට ඕනම ෂේප් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක අපි සේල් කරන්නේ ස්ක්වයර් පීසස් කපලා. ඉතින් එහෙන් තමයි අපි මේ වගේ 4S එකක් ගන්නෙ. ඔයගලන්ට ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් මේකට සාමාන්‍යයෙන් ග්‍රෑම් 750ක් අල්ලනවා. ඉතින් ඔයගොල්ලන්ගේ මික්සර් එක ඉතුරුනොත් ඔයගොල්ලන්ට ෆ්‍රිජ් එකේ තියලා පස්සේ කුක් කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේ තියෙන ඉතුරු වෙච්ච සී සෝල්ට් එක මේ සී සෝල්ට් දාගන්න ගානිෂ් එකට. ඉතින් මේක ගානිෂ් එකටම නෙමෙයි මේකේ සුපිරි ටේස්ට් එකක් එනවා. ඉතින් try කරලා බලන්න ඔයගොල්ලෝ සෝල්ට් චුට්ටක් එක්ක චොකලට් කෑල්ලක් එහෙම කාලා කොහොමද කියලා වෙනස. Let's go chef. ඉතින් මේක කරගන්න කලින් මෙන්න මේ වගේ චුට්ටක් ටූත් පික් එකකින් එයා බබල්ස් තියෙනවා නම් අහකට යන්න චුට්ටක් මික්ස් කරලා දාන්න. ඉතින් මේක බේක් කරන්නේ සෙල්සියස් 160 160 සෙල්සියස් විනාඩි 30ක් 30 මිනිත්. ඉතින් විනාඩි 30කින් බලමු කොහොමද කියලා අපේ බ්‍රවුනි. ඉතින් ඔන්න හරියටම විනාඩි 30ක් හරි බලමු කොහොමද කියලා අපේ සුපිරි බ්‍රවුනිය. wow. ඉතින් මේක තමයි ෆජ් බ්‍රවුනි කියන්නේ. ඉතින් උලන් පේනවා මෙන්න මේ විදිහට ස්කින් එක ලස්සනට එන්න ඕනේ මෙන්න මේ වගේ. ඉතින් කූල් ඩවුන් වෙන්න දීලා කපලම් බලමු කොහොමද කියලා. wow. soft and moist London fudge brownie එක ඔන්න එමිලා තියෙන්නේ. ගලුලම් පෙන්නනම් උලන් කොහොමද කියලා. ඔයගලන්ට පේනවා. ඉතින් මේක ෆජ් බ්‍රවුනි එකක් කියන්නේ මේක ටිකක් මොයිස්චර් එක ඇතුලේ තියෙනවා. මොයිස්ට් බ්‍රවුනි එකක්. තෙත ගතිය හොඳට තියෙනවා. ඔයගොල්ලෝ කද්දි සොෆ්ට් ඩ්‍රයි නෑ. ඔයගලන්ට ආස හිතන විදිහට ඔයගලන්ගේ ටේස්ට් එකට මැච් වෙන විදිහට තමයි මේක තියෙන්නේ. මම කැල්ල කපලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ සුපර් සොෆ්ට් මොයිස්ට් බ්‍රවුනි එකක් හදාගන්න. ඉතින් මෙන්න මේ රෙසිපි ෆලෝ කරන්න. ඉතින් මේක ඇවිල්ලා ලන්ඩන් ෆජ් මොයිස්ට් බ්‍රවුනි එකක්. ඉතින් අනිවාර්යයෙන්ම රෙසිපි එක හරියටම හරි මෙතඩ් එක බලලා හදාගන්න සුපිරිම සුපිරියක්.